ඔයාලට මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් Messenger app සෑහෙන ප්‍රමාණයක් ජනප්‍රිය වෙලා තිබුණා. Viber ඊට පස්සේ Imo මෙන්න මේ වගේ ගොඩක් ජනප්‍රියත්වයක් ළඟා කරගෙන තිබුණ apps බොහොමයක් මේ වෙනකොට අපේ ජනප්‍රියත්වයෙන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ WhatsApp කියන Messenger app එක. ඉතින් මේක දියුණු වෙලා මේ වෙනකොට video calls ඊට පස්සේ audio calls සහ තවත් ගොඩක් අලුත් ෆීචර්ස් එකතු වෙලා හැදිලා තියෙනවා. හැබැයි මේ වෙනකොට දකුණු ඉන්දියාවෙන් අලුත්ම ඇප් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ වෙනකොට WhatsApp ඇප් එකට තර්ජනයක් වෙලා තියෙන්නේ. ඉතින් හඳුන්වලා දෙලා ඉතාමත් කෙටි කාලෙකින් ඩවුන්ලෝඩ්ස් මිලියන 7.6ක් පහු කරලා තියෙනවා මෙන්න මේ දකුණු ඉන්දියාවේ අපේ අසල්වැසි රටේ ඇප් එක. ඉතින් මේ ඇප් එක නිර්මාණය කරපු ඩෙවලොපර්ස්ලා ඉන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නයි වල. ඉතින් චෙන්නයි වල ඩෙවලොප් කරපු මේ ඇප් එක WhatsApp එකට ලොකු තර්ජනයක් වෙගෙන යනවා. මොකද ඒකට තවත් ලොකු හේතුවක් තියෙනවා. මේ වෙනකොට අන්තර්ජාලය පරිහරණය කරන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාව බේස් වෙලා. ඒ කියන්නේ ඉන්දියාවේ මිනිස්සු තමයි ගොඩක්ම ඉන්ටර්නෙට් යූස් කරන කට්ටිය අතර ප්‍රධාන තැනක් අරන් ඉන්නේ. ඉතින් මේගොල්ලොන්ගෙන් ලොකු පිරිසක් මෙන්න මේ අපි දැන් කතා කරන දකුණු ඉන්දියානු මැසේජින් ඇප් එක. එහෙම නැත්නම් අපිට ඔඩියෝ කෝල් ගන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවා. මේකේ නම අරට්ටේ. ඉතින් මේ අරට්ටේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තිනවා මිලියන 7.6ක් මේක ලොන්ච් කරලා ඉතාමත් කෙටි කාලෙකින්. ඒක මේ වෙනකොට දැන් ගොඩක් ජනප්‍රිය වෙගෙන යනවා දකුණු ඉන්දියාවේ. ඒ වගේම ඉස්සරහට ශ්‍රී ලංකාවෙත් මේක සෑහෙන ජනප්‍රියත්වයක් අත් කරගනී කියලා මම හිතනවා. ඉතින් මමත් මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවා. හැබැයි අපේ ශ්‍රී ලංකාවේ නම්බර් එකකින් මේක account එකක් හදන්න නම් මට බැරි වුණා. හැබැයි ඔයාලට පුළුවන් මේක try කරන්න. ඔයා ඉන්දියාව බේස් කරලා business කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් virtual number එකක් purchase කරලා ඒකෙන් මේ අරට්ටේ කියන app එකේ account එකක් හදාගන්න. ඉතින් ඉන්දියාවේ customers ලා එක ගනුදෙනු කරද්දී ඔයාට ඒ app එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද දකුණු ඉන්දියාවේ මේක සෑහෙන ජනප්‍රිය වෙගෙන යන්නේ. ඒ වගේම online business වලදීත් මෙන්න මේ app එක පාවිච්චි කරනවා කියලා තමයි අපිට ආරංචි ලැබිලා තියෙන්නේ. ඉතින් අරට්ටේ app එක WhatsApp app එක වගේම මැසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන් app එකක් කියලා මම කියවනේ. ඉතින් දැන් ඔයා WhatsApp වල ඉඳලා අරට්ටේ app එකට යනවා නම් ඔයාට පුළුවන් WhatsApp එකේ chat ටික ඔක්කොම backup කරලා අරට්ටේ app එකට import කරගන්න. ඉතින් මේක මාරම වටින පහසුකමක්. එතකොට පුළුවන් ඔයාගේ කලින් chat එකේ හිටිය කෙනත් අරට්ටේ එකට ඇවිල්ලා ඉන්නවනම් එයාගේ messages අමතක කරගන්නේ නැතුව එහෙම නැත්නම් එයාගේ පරණ messages අනිවාර්යයෙන්ම අරට්ටේ app එකේදීත් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක group chat වලටත් අදාළ වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට normal chat වලටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ group chat එකක් වුණත් ඔයාලට export කරගන්න පුළුවන්. ඒකල ඔයාලට WhatsApp එකේ ඉඳලා අරට්ටේ app එකට move වෙන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඉතින් මේ හින්දා ගොඩක් දකුණු ඉන්දියානු users-ලා සෑහෙන පිරිසක් අරට්ටේ app එකට යොමු වෙලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ අරට්ටේ app එක ගැන? මේ app එක මීට වඩා ජනප්‍රිය වෙයිද? ලෝකෙම අල්ලයිද? ඔයාගේ අදහස මොකද්ද? ඉතින් මේක ලොකු පිම්මක් කියලා හිතන්න පුළුවන් සවුත් ඒෂියාවල. මොකද ඉස්සර app develop කරේ USA based companies වලින්. ඊට අමතරව දැන් ඔන්න ආසියානු app සෑහෙන වේගෙන් ජනප්‍රිය වෙගෙන යනවා. ඔයාලට මතක ඇති TikTok app එකත් සෑහෙන ජනප්‍රියත්වයක් ළඟා කරගත්ත මෑත කාලිනව. ඉතින් ඒකත් ඇමරිකාවෙන් පිට අපේ ආසියාවේ develop වෙච්ච app එකක්. ඉතින් මේ වගේ ගොඩක් ආසියානු app මේ වෙනකොට ඉස්සරහට එමින් ඉන්නවා ඉතාමත් වේගෙන්. ඉතින් ඔයාලත් app develop කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම app එකක් develop කරන්න. ඒක success වෙයිද fail වෙයිද කියලා හිතන්නේ නැතුව app එක develop කරලා launch කරන්න. සමහර විට නොහිතුව මොහොතක මෙන්න මේ වගේ අරට්ටේ app එක වගේම ඔයාගේ app එකත් ලොකු පිරිසක් අතරට යන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම tech updates බලා ගන්න කැමති නම් channel එක subscribe කරන්න, notification bell එකත් on කරන්න. ඒ වගේම අපේ අලුත් වීඩියෝ වලට like එකක් comment එකක් දාලා අපිට පොඩි support එකක් දෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මන්ටම හම්බෙමු.